1984 අවුරුද්දේ මාර්තු මාසේ 18 වෙනිදා ග්ලිකෝ කියන ආහාර නිෂ්පාදනය කරන සමාගමේ CEO-ව තමන්ගේ නිවසේදීම පැහැර ගන්නවා. ඔහුට පැහැර අරගෙන මත්ද්‍රව්‍ය දීලා අඳුර කුටියක තමයි හිර කරලා තියන්නේ. ඊට දවස් 3කට පස්සේ ඉසාකි කියන මේ පුද්ගලයා එතනින් පැනලා ගිහිල්ලා තමන්ගේ ජීවිතය බේර ගන්නවා. ඒ වුණාට මේ පැහැරගත්ත කණ්ඩායම එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ ග්ලිකෝ සමාගමට සහ ජපාන් මාධ්‍යයට අභිරහස් විදිහට ලිපි එන්න පටන් ගන්නවා. මේ ලිපිවල තමන්ව ඔවුන් හඳුන්වලා දෙන්නේ මුහුණු 21ක් ඇති රාක්ෂයා විදිහට. ඔවුන් කියන්නේ ග්ලිකෝ සමාගමෙන් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යවල සයනයිඩ් විෂ තියෙනවා කියලා. 1984 අප්‍රේල් මාසේ 10 වෙනිදා ග්ලිකෝ හෙඩ්ක්වාටර්ස් වල ඉස්සරහ තිබුණු වාහන කීපයකට ඔවුන් ගිනි තියනවා. ඊට පස්සේ 1984ම මැයි මාසේ ඔවුන් තවත් බිය ගැන්වීමක් කරනවා. ඒ තමයි ග්ලිකෝ සමාගමේ නිෂ්පාදනය කරපු ස්වීට්ස් වලට සයනයිඩ් මිශ්‍ර කරලා සාප්පුවල තියනවා කියලා. ඒත් එක්කම ග්ලිකෝ සමාගම ඩොලර් මිලියන 21කට ආසන්න තමන්ගේ නිෂ්පාදන සියල්ලම සාප්පුවලින් ඉවත් කරගන්නවා. ජපාන් පොලිසිය සහ ජපාන් මාධ්‍ය විශාල වශයෙන් අපහාසයට ලක් කරන මොවුන් ග්ලිකෝ සමාගමෙන් පස්සේ මරුදායි සහ මොරිනාගා කියන ෆුඩ් කම්පැනි දෙක ඉලක්ක කරගන්නවා. එක්තරා අවස්ථාවකදී මුදල් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙක්ව ඔවුන් අල්ලා ගන්න උත්සාහ කරන නමුත් ඔහු පැනලා යනවා. පොලිසිය ඔහුව හඳුන්වන්නේ ෆොක්ස් ඇස් තියෙන මිනිස්සයා කියලා. කොහොම වුණත් ජපාන් පොලිසිය පොලිස් නිලධාරීන් 40000කට අධික ප්‍රමාණයක් යොදවගෙන මේ සඳහා විශේෂ විමර්ශනයක් කරත් කිසිම සැකකටයුතු කෙනෙක් අල්ලගන්න උන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් 1985 ඔක්තෝබර් මාසයේ මේ සම්බන්ධව කටයුතු කරපු ප්‍රධාන පොලිස් නිලධාරියා වන ෂොජි යමමොටෝ අධික පීඩනය සහ ලැජ්ජාව නිසා සිය දිවි හානි කරගන්නවා. මේ මරණයෙන් දින කිහිපයකට පස්සේ මුහුණු 21ක් ඇති රාක්ෂයාගේ අවසාන ලිපිය ජපාන් මාධ්‍ය වෙත යොමු වෙනවා. එහිදී ඔවුන් කියන්නේ යමමොටෝ මහතාගේ මරණය ගැන Taman කනගාටු වෙනවා වගේම මින් ඉදිරියට මේ කටයුතු කරගෙන යන එක නවත්තනවා කියලා. ඊට පස්සේ ඔවුන් කාටවත් හොයාගන්න බැරි විදියට අතුරුදහන් වෙලා යනවා. අදටත් ග්ලිකෝ මොරිනාගා ඉන්සිඩන්ට් එක විසඳී නැති අභිරහසක්. ඉතින් මේ වගේ true crime stories ගැන දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් මම follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.